මානව සම්පත් අභිවර්ධන ආයතනයට එකතු වුණු පිරිසක් මාස 5ක කාලයක් පුරාවට ඔවුන්ගේ සාර්ථක ගමනාන්තයන් කරලා ඒ සඳහා මඟ පෙන්වූ ඒ පිරිසට අද කෘතඥ උපහාර දැක්වීම සහ නැවතත් ඔවුන් හැම වෙලාවෙම ඔවුන්ගෙන් සමග තමන්ගේ සතුට බෙදා ගන්න අවස්ථාවක් අද සංවිධානය කරලා තියෙනවා. විවිධ දැනුම් පරාසවල විවිධ දැනුම් පද්ධතිවල ළමයි ඉන්නවා පිරිස ඉන්නවා. ඊටාම හොඳ අත්දැකීම් හොඳ පරණත බවක් මේ හැමෝටම තමන් ඉන්න දැනුම් පද්ධතිය ඇතුලේ තියෙනවා කියන කාරණය මට තේරුණා සහ මට දැනුණා. පළවෙනි කණ්ඩායම ගොඩක් සතුටුයි. මොකද මෙතනින් හැදුනොත් තමයි ඩිප්ලෝමා එකට හයි ඩිප්ලෝමා එකට ඔයගොල්ලෝ යනකොට හොඳ ස්ථාවරයකින් යන්නේ. ඉතින් මං හිතනවා විෂය දැනුම තාම පොඩි ඇති අවමැති. නමුත් ගත්ත දේවල් බොහෝයි මේ කෝස් එකේ. මෙතනින් එහාට යනකොට ඔයගොල්ලෝ පරිණත. ඊට පස්සේ මං හිතනවා මේ කණ්ඩායම ඉතා හොඳ වැඩක් මේ කරන්නේ. මොකද ගෲප් එක හදාගෙන මහරය 12ට 1ට 2ටත් පාඩම් කරනවා. සංජීවට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. එයා තමයි මේ වලන් ටීම් එකේ තාත්තා. සාමාන්‍යයෙන් අපිට ඩිප්ලෝමාවක් කරන්න පුළුවන් නැත්නම් BA මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක වෙන්න පුළුවන් හම්බෙන අය අතර පාඨමාලාවක අපිට මොහොනේ මතකයක් තියෙන අය ඉන්නේ කොහොමද හැම කෝස් එකෙම එක්කෙනයි නැත්නම් දෙන්නයි තුන්දෙනයි මට මෙතන ඇත්තටම කියනවා 20කට වැඩි ලෙස හැමෝම මතකයි කියන්නේ හැමෝම ගාම සුවිශේෂී ලක්ෂණයක් සුවිශේෂී හැකියාවක් මතකයක් අපි ගාව තිබුණා. මගේ විශ්වාසයක් තියෙනවා අපේ ජීවිතේ අපි එක එක සහෝදරයෝ විතර වෙන්න පුළුවන් ගුරුවරු විතර වෙන්න පුළුවන් ශිෂ්‍යයෝ විතර යාළුවෝ විතර අපි හැම වීමක්ම මේ සංසාරේ හමු වීමක් කියන එක මම විශ්වාස කරන කෙනෙක්. ඒ වගේමයි මම මගේ ජීවිතේ විශ්වාස කරන තව දෙයක් තියෙනවා මගේ ජීවිතේ මට කවුරු හරි කෙනෙක් මට සතුටක් දීපු කෙනෙක් ඉන්නවා නම් කවදා හරි ඒ සතුට අපි ආපහු දිය යුතුයි කියන විශ්වාස කරන කෙනෙක් මම. ඕගලන්ට මම කිව්වොත්
අද මම ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. අද මට කරන්න දැනගෙන මට යන්න පුළුවන්කමක් ලැබිලා ඇති. හැබැයි මම ජීවිතයේ අසීමිතව වැට කාපු ආර්ථික වෙන්න පුළුවන් සමාජ වශයෙන් ගොඩාක් ප්‍රශ්න මුහුණ දීපු කෙනෙක්. අවුරුදු 20 ගානකට පස්සේ තමයි මේ අධ්‍යාපනයට ආවේ. මොකද මගේ වෘත්තියත් එක්කලා මට හිතුණා මේක මට වැදගත් වෙනවා කියන තැන ඉඳලා තමයි මම මේ දේ තෝරගත්තේ. මම ඊයේ හැබැයි ඩිප්ලෝමා එකටත් පන්තියට සහභාගී වුණා. ඉතින් දැන් මට ආසාවක් ඇති වෙලා තියෙනවා ඉගෙන ගන්න. ඉතින් ඇත්තටම මම ස්තුති කරන්න ඕනේ අපේ මගේ ගුරු මඩුල්ලට. ඒ කියන්නේ අපිට ආසාව ඇති කරා ඉගෙන ගන්න. ආසාව ඇති කරා ඒ වගේම තමයි මේ හම්බ වෙච්ච ටීම් එක. මේ පුදුම සමගියක් අපි ගාව තියනවා කියලා. ඇත්තට මේක තියනවා ඒ සමගිය. ඉතින් අපි ගෲප් එකක් කරත් පන්තිය කරත් ඒ කියන්නේ Zoom එකෙන් කරත් මොන විදිහට කරත් අපි ගාව පුදුම සමගියක් තියනවා.